මගේ ඩේ ඔෆ් එක. උදේම නැගිටලා හොට් ෂවර් එකකුත් දාගෙන චූටි වැඩ ටිකක් කරන්න තියෙනවා. ඒ ටික කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ දැන්. මොනවා කරන්නත් කලින් උදේට කන්න මොනවා හරි ලෑස්ති කරගන්න ඕනේ. මම බත් එක සෝදලා රයිස් කුකර් එකේ ගහලා මොකක්ම හරි එක එළවලුවක් හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද මං කලින් ඔයලා ෆ්‍රිජ් එකේ දාපු එළවලු ගොඩාක් ඉතුරු වෙලා තියෙනවා. විසික් කරන්න අපරාධනේ. කෑම ඉදෙන අතරේ තේ එකක් හදාගත්ත බොන්න. අද මගේ යාළුවෙකුත් එනවා කියලා තියෙනවා. ගෙදර පොඩ්ඩක් අස් කරගන්නත් ඕනේ. දිගටම vlog එකත් එක්ක ඉන්නකො ළමයි. ඔන්න යාළුවා ආවා. එයා දැන් යන්න තමයි යන්නේ. එයාව බස් එකට දාන්න තමයි මම මේ ඇවිත් ඉන්නේ. බස් එක ආවා. ඔන්න එයා නැගලා යනවා. මං ඉතින් දැන් ආපහු පයින් බස් එකේ ආපහු ගෙදර යන්න ඕනේ. අනේ ළමයි වටපිටාවේ ඇහෙන සද්ද ගණන් ගන්න එපා. මම මේකට වොයිස් කරද්දි වටපිටාවේ මාර සද්දයක් තිබ්බේ. මගේ බර්ත්ඩේ එකට එන්න බැරි වෙච්ච නිසා තමයි යාළුවා මාව බලන්න ආවේ. බලන්නකෝ එයා මට තෑගිත් අරගෙන ඇවිල්ලා. අනේ thank you. යාළුවා ගියන් පස්සේ රූම් එකේ හිටපු තව යාළුවෙකුත් එක්ක මම මේ මට ඕන කරන බඩු ටිකක් ගන්න එළියට යනවා. ඩේ ඔෆ් එකේ සතියේට එකපාරනේ ළමයි. ඉතින් ඩේ ඔෆ් එකේ තියෙන හැම වැඩක්ම ඉවර කරගන්න ඕනේ. එළියට ආවන් පස්සේ තමයි මාරම රස්නයක් කියලා දැනුනේ. අපි ඉන්න තැන ඉඳන් චුට්ටක් දුර ඇවිදලා යන්න ඕනේ බස් එකට. ටැක්සි එක යනවා නම් යන්න බලුවා. ඉතින් බස් කාඩ් එක තියෙන නිසා අපි දෙන්න බස් එකේ යන් කියලා කතා වුණා. විනාඩි 15කට විතර පස්සේ බස් එක ආවා. අපි යන්නේ 13D බස් එකේ. දැන් ඉතින් බස් එකට නැගලා යමු ඉතින්. බස් එකෙන් බැහැලා අපිට තව චූටි බබෙක් බලන්නත් තිබ්බා. අලුත හම්බ වෙච්ච බබෙක්. එයාට පොඩි ගිෆ්ට් එකකුත් අරගෙන දැන් මේ යාවත් බලන්න යන ගමන් තමයි ඉන්නේ. එයාව බලලා අපි අපේ වැඩේට යනවා. දැන් නම් චුට්ටක් අවුව අඩු වෙලා තියෙන්නේ. මොකද දැන් හවස් වෙගෙන යන්නේ. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විදින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවූ ආදරේ ගිලන් වෙලා සඳත් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා. බබාවත් බලලා සුපර් මාකට් එකෙන් බඩුත් අරගෙන එළියට එද්දි ටිකක් රෑ වෙලා තිබ්බා. මාරම වැඩේ කියන්නේ අපි දෙන්නට බස් එකක් සෙට් උනේත් නැහැ. එන බස් එකේ සෙනඟ පිරීලා පේනවනේ. sorry bus is full. ඉතින් අපි දෙන්න පැය ගාණක් ආයෙ බස් හෝල්ටර් වෙලා හිටගෙන හිටියා. බස් එකක් එනකම්. බස් එකක් එද්දි වෙලාව හරියටම 7:01යි. පේනවනේ මෙහෙට 7යි කියන්නේත් කරුවල නැහැ. මේ රෑ 7 ළමයි. ඒත් තාම කලුවර වෙලා නැහැ. 7යි කියන්නේත් හොඳට එළිය වැටලා තමයි තියෙන්නේ. බස් එකෙන් බැහැලා ගෙදර යද්දී චුට්ටක් රෑ වුණා. දැන් අපි මේ ආපහු අපේ ඇකොමඩේෂන් යන ගමන් තමයි ඉන්නේ. මේ අපේ ඇකොමඩේෂන් ගාව තියෙන පල්ලය රෑට හරිම ලස්සනයි. ඉතින් ඔන්නෝම තමයි මගේ ඩේ ඔෆ් එක ගෙවුනේ. ආයෙ ලස්සන vlog එකකින් ඔයාලා හම්බෙන්න එන්නම් ළමයි. bye bye.